Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක අපේ හන්තානේ batch trip එක ගැන. ඒ වුණත් මේ vlog එක ගොඩාක් පරක්කුයි. මොකද මට edit කරගන්න බැරි වුණා. ඉතින් මේ vlog එක කරනවද නැද්ද කියලා ගොඩක් පාරක් හිතලා මං හිතුවා කොහොම හරි මම මේ vlog එක කරනවා කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු එදා දවස කොහොමද ගත වුනේ කියලා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා Chick Trails by Ashi YouTube channel එකට. ඒ වගේම subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ තියෙන අපේ hostel එක. ඉතින් අපි hostel එකෙන් මහා පාන්දරින්ම පිටත් වුණා. මොකද අපිට 12න් පස්සේ hostel වලින් එළියට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි 12ට කලින්ම වගේ hostel එකෙන් එළියට ඇවිල්ලා අපි gym canteen එකට ගියේ. ඉතින් ජිම් එකට ගිහිල්ලා එතන අපිට චමරියක් තිබුණා. චමරියෙන් බඩත් පුරවගෙන තමයි අපි බස් වලට ගියේ. ඉතින් මම ඔය ඉන්නේ ජිම් කැන්ටින් එකේ ගොඩක් ඇතුළට වෙන්න. මේ හරියේ වීඩියෝ එක චුට්ටක් අඳුර ඇති. මොකද ගොඩක් පාන්දර අපි ගියේ. ඉතින් ඔය ඉන්නේ මගේ අනිත් භාගතුන. අනික් බස් වල අය හොඳට නිදාගද්දි මේ තුන්දෙනා මහා පාන්දරත් නැටුවා. ඉතින් අන්න දැන් අපි පෙරදිනි කැම්පස් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. ගමන පටන් ගන්නත් කලින් අන්න මගේ වතුර බෝතලේ නම් ඉවරනවා බස් එකේදීම. මං හිතන්නේ මේ තියෙන්නේ පෙරදිනි කැම්පස් එකේ අක්බාර් පාලම වෙන්න ඕනේ. මං හරියට දන්නේ නැහැ. ඔන්න දන්න කෙනෙක් ඉන්නා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මාව නිවැරදි කරන්න. ඉතින් ඔන්න දැන් අපි ගමන පටන් ගත්තා. මේ පාර තියෙන පෙරදිනි කැම්පස් එක ඇතුලෙන් මම හරියටම දන්නේ නැහැ මේ පාරෙන් හැමෝටම යන්න පුළුවන්ද කියලා. හැබැයි මම දන්නවා සඳගිරි සෑය පැත්තෙනුත් පාරක් තියෙනවා කියලා. ඒකෙන් නම් මම එකපාරක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔන්න දැන් තමයි අපේ හයික් එක හරියටම පටන් ගත්තේ. යන් අපි ගිහිල්ලා බලමු. ඉතින් මෙතනදී ඇවිදගෙන යන්න පුළුවන් පාරක් වගේම නැගගෙන යන පාරකුත් තිබුණා. ඉතින් අපි 4 දෙනා මේ දෙකේ මාරුවට තමයි ගියේ. ඉතින් පහළදී හුඟක් සීතල නොදැනුණාට උඩට යන්න ටික ටික සීතල දැනෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් හන්තානට යනවා නම් ජර්සි එකක් අරගෙන යන්න අනිවාර්යෙන්. මොකද උඩ ගොඩාක් සීතලයි. සමහර වෙලාවට මේ හන්තානට යනකොට කූඩැල්ලෝ ඉන්නවා කියලා කියනවා. ඒ වුණාට අපි අද දිනම් හිටියේ නෑ. ඒ වුණත් ඩෙටෝල් ලුණු වගේ දේවල් අරගෙන යන්න ඕගොල්ලෝ යනවා නම්. ඉතින් මේ හන්තාන බැච් ට්‍රිප් එකට බස් 24කින් ළමයි 1416 දෙනෙක් සහභාගී වුණා. මේක තමයි අපේ පළවෙනි බැච් ට්‍රිප් එක. ඔන්න දැන් මම හදන්නේ මගේ අතුරු මිතුරු දඹදිවතුරු යාළුවන්ගෙන් මේ බැච් ට්‍රිප් එක ගැන යාළුවට දැනෙන්නේ මොනවද කියලා අහගන්න. හායි අපි හන්තාන නැගලා දැන් මේ ඔයගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ? හන්තානේ කන්ද පාමුලට තව සුළු මොහොතකින් අපි ළඟා වෙන්න ඉන්නේ. මේ මොහොතේ මේ සීතල මිදුම් මැදින් අපි හන්තාන කන්ද තරණය කරගෙන වන්දමයි ඉන්නේ. ඉතින් අන්න ඔහම තමයි එයා හයික් එක ගැන කියන්නේ. ඇත්තටම මේ හයික් එක ලොන් හයික් එකක්. යාළුවොත් එක්ක යනවා නම් තමයි මේක ගොඩක්ම හොඳ. මොකද යන්න ටිකක් අමාරුයි. යාළුවොත් එක්ක යද්දී ටිකක් කියව යනකොට ඉතින් යනවා දැනෙන්නෙත් නැහැ.
ඉතින් මෙන්න මෙතන නම් අපි ගොඩාක් වෙලා හිටියා. මොකද මෙතන පාර ගොඩක් පටුයි. එක්කෙනෙන් එක්කෙනා තමයි යන්න අවස්ථාව ලැබුණේ. ඔන්න දැන් නම් අපි හන්තානට ගොඩාක් ළඟයි. ළඟ කියන්නේ ආව වගේම තමයි තා චුට්ටක් යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි කන්තාන කන්ද මුදුනටම ආවා. කන්ද මුදුන ගොඩක් සීතලයි වගේම වැස්ස තිබුණා චුට්ටක්. ඒ වගේම හුලගත් තිබුණා. ඒ නිසා ගොඩාක් සීතලයි. අපි ඇවිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ මීදුමාව නිසා බැච් ෆොටෝ එක ගත්තත් ගොඩාක් අපහසු වුණා. ඉතින් ඕක තමයි අපි අන්තිමට ගත්ත අපේ බැච් ෆොටෝ එක. ඉතින් අපි අවසාන වතාවටත් හන්තාන කන්දට සමු දීලා පහළට එද්දි රෑ 8ත් පහු වෙලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බැච් ට්‍රිප් එකේ දවස මගේ ගත වුණේ. මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා ගොඩාක් කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම ආයෙත් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. එහෙනම් ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න.